මට පුතු ඇත මට අර මට සල්ලි ඇත මට ධනය ඇත ඔය ඔක්කොම කියන්නේ පින්වතුනි ඔබට තියෙන ඒවා ගැන. ඔබ කවුද? දැන් අවුරුදු 60ක් ජීවත් වුණා ඔබ වෙනුවෙන් මොකද්ද ඔබ ඔය කරලා තියෙන්නේ? ඔබව දියුණු කරගන්න මොකද්ද කරලා තියෙන්නේ? අන්න ඒකයි බලන්න ඕනේ පින්වතුනි. ඒකයි ඔබට තේරෙන්නේ. ඔබ හරියට කල්පනා කරලා බැලුවොත් එහෙම පින්වතුනි. ඔබ ලවපු දෙයක් නැහැ ජීවිතේ. අමනාපෙන්න එපා මම මෙහෙම කිව්වට පින්වතුනි. ඔබ ලවපු දෙයක් නැහැ. ඔබගේ දරුවා ලබන දෙයක්වත් නැහැ පින්වතුනි. මොකද ඔබ යන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු පාරේ නෙමෙයි. ඔබ බුදුන් වැඳ වැඳා පින්වතුනි. භාග්‍යතුන් වහන්සේට මල් දියා පින්වතුනි. ඔබ භාග්‍යතුන් වහන්සේට පිටු පානවා. ඒකට හුරේ තියෙන කට්ටිය තමයි හැමෝම ඉන්නේ පින්වතුනි. බොහෝම අඩු අල්ප මාත්‍රිය කෙනෙක් ඉඳී පින්වතුනි. ඔන්නම් ඔබට හරි පාර කියලා දෙන්න උත්සාහ කරන. ඒකේ නටත් ගල් ගහනවා ඊට පස්සේ පින්වතුනි ඒකයි ස්වභාවය. මුතු කියන එක ඌරන්ට අඳුන ගන්න බෑනේ පින්වතුනි. ඒකද ඌරන්ට දාන්න ඌරන්ට ඊරියන්ට දාන්න එපා කියලා තියෙනවා මුතු. මෙන්න ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පින්වතුනි. කොහොම කළත් ඔබ යන පාර වැරදි. ඔය පාරේ ගිහිල්ලා ඔබට කවදාවත් දියුණු වෙන්න බෑ. ඔබට රැස් කරගන්න පුළුවන්. නමුත් ඔබ කියන දෙයට මොකුත් කරගන්න බෑ පින්වතුනි. ඔබ සම්පූර්ණයෙන්ම වැරදි පාරක්. ඕක ගැනම තමයි හැමෝම කතා කරන්නේ. ඕක ගැනම තමයි ඔබ ටීවී එකේ දැක්කත් දකින්නේ. කොහේ මොන සාකච්ඡාව ඇහුවත් අහන්නේ. ඕකට මොකද්ද කරන්න කියලා. ඔබට තව දේවල් වැඩි කරගන්නේ කොහොමද කියලා. ඒක තමයි සාර්ථකත්වය කියලා කියන්නේ පින්වතුනි. ඉතින් ඒක ඔබගේ ඔළුවට වැටිලා තියෙන්නේ. ඔබට සාර්ථක මිනිස්සෙක් වෙන්න ඕන වුණාම ඔබට අංගාල කරන්නේ පින්වතුනි. වටේට සල්ලි ටිකක් ගොඩ ගහ ගන්න. දැන් ඔබට හිතෙනවා ඔබ හරි සාර්ථක මිනිස්සෙක්. මෙහෙම අපි කියන්නේ පින්වතුනි අපි ওই වලේ වැටලා හිටියා. අපි ওই ටික ඔක්කොම ඇහුවා පින්වතුනි. ඔක්කොම අහලා ওই පාරෙම යන්න ගියා පින්වතුනි. දැන් පේනවා පින්වතුනි අර වාහනයක් ඇවිල්ලා පින්වතුනි වේගෙන් ආපු ලොරියක් ඔබ පාර පයින්න වෙලාවට ඇවිල්ලා මේ ළඟට ගල නතර කරා. අන්න එතකොට පින්වතුනි ඔබට හිතෙන්නේ අම්බෝ බේරිල්ල හිතනවා නේද? ලොකු කන්දියකින් පල්ලෙහාට වැටෙන්න ගිහලා යන්තම් පින්වතුනි කොහේ හරි තැනක් අල්ලගෙන නතර කරනවා. අල්ලගෙන නතර කරගත්තා. පල්ලෙහා වෙලින්න මහා ප්‍රපාතයක් පින්වතුනි. ඒතකොට හිතනවා නේද අම්බෝ බේරිල්ල වැටුණා නම් එහෙම. පින්වතුනි ඔන්න ඕකමයි හිතෙන්නේ පින්වතුනි හැමතිස්සෙම. ඒ කියන්නේ ඔබව දකින්න වාරයක් ගානේ. අපිට නෙමෙයි මේ කියන්නේ. නින්දා කරන්නත් නෙමෙයි කියන්නේ මේකට. ඔබව දකින්න වාරයක් ගානේ පින්වතුනි. හිතන දේ මේ කියන්නේ පින්වතුනි. අම්බෝ බේරිල්ල. දැන් සමහර අය දකිද්දි අම්බෝ බේරිල්ල ඒ ගන්නට. ඒක තියෙන මාත්‍රා වැඩි වෙනව එන්නේ. මම සමහර කෙනෙක් දකිද්දි පින්වතුනි අපි තමයි හොඳට සල්ලි තියෙන හොඳට උගත්කම් තියෙන හොඳට වටේ පිටේ ඔක්කොම තියෙනවා හිස් මිනිහා වෙයි. කොහොම තියෙනවා? ඊය දැක්කට පස්සේ හිතෙන්නේ පින්වතුනි. අම්බෝ ඉන්නේ ඉවර නෑ. ඕ දැන් මට හොඳටම විශ්වාසයි මෙතන එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇති පින්වතුනි. මම පුදුම නෙගටිව් කතානේ කියන්නේ මේ මිනිස්සුගේ දියුණුවට අකුල් හෙලන්නේ. ඒකයි පින්වතුනි වැඩේ. මේක තීරුම් කරන්න ලේසි නෑ. හිතන්නේ දැන් ඔබට එහෙම හිතෙන එකක් නෑ. මම කියනවා අහන කෙනෙකුට එහෙම හිතේ පින්වතුනි මේ දියුණුවට අකුල් හෙලනවා. මේ රට දියුණු කරන්න ඕන වෙලාව. එහෙම හිතේ නේ. දැන් ඔබට හිතේ මේ රටේ ඉන්න දරුවම කොරියාවේ පටවන්න පින්වතුනි. රට දියුණු කරන්න. අදහස් හොඳ නැද්ද? මේ රටේ ඉන්න තරුණ දරුවෝ ගෙන්නලා ඒ දරුවන් කොරියන් භාෂාව පොඩ්ඩක් උගන්වලා ඒගොල්ලන් කොරියාවේ යනවා. එතකොට පුළුවන් නේ අපි උඩට එන්න. ඔබ එකඟ නැද්ද? බලන්න කොච්චර සුන්දරද අපි එහෙම කරන්න. අපි මෙහෙ දාන්න ඒජන්සිය. දාලා ඔය තරුණ දරුවෝ අඬ ගහ ඒගොල්ලන්ට අපි යවන්න රට. මොකද හිතන්නේ?
දැන් මම මේ කියන්නේ රට යවන ඒජන්සි වලට මොකුත් නෙමෙයි ආයේ මම මේ කතා කරන්නේ ඔබට යමක් තේරුම් කරන්න මිසක් කාටවත් අපහාස කරන්න නෙමෙයි. අපි තරුණ දරුවෝ ටික අපි රට යවමු බෙන්ගන රට යවලා මක් කරමුද? විදේශ විනිමය ගෙන්නමු බෙන්ගන. හැමෝටම පේන්නේ බෙන්ගන අර මොන කරුමයක්ද බෙන්ගන. ඒක ඔබට ඔබගෙන් මේක අහන්න හොඳ නෑ. මම ඔබ කිව්වම මේ ඔබ නෙමෙයි. ඒකෙන්ද හිත රිද්ද ගන්න නැතු මේකට උත්තරයක් දෙන්න හිතින් ඔබට ඔබගේ අම්මව පේන්නේ කීයක් විදිහටද බෙන්ගන? මුදල්. ඔබ උත්තර දෙන්න එපා. මට ඒක අහන්න වෙනවනේ මේක. රටේ තරුණයෙක් කියලා කියන්නේ වෙනද සල්ලිද? උදේ ඒගොල්ලෝ රට යන්න ඕනේ. ඒ ගිහිල්ලා හම්බ කරන්න. අම්මා සල්ලි නේද රට යන්න ඕනේ. තාත්තා රට යන්න ඕනේ. ගිහිල්ලා හම්බ කරන්න ඕනේ. කොරියාව ගියා ඇතිනේ මෙතන. ඒක තප්පරයක් නිකන් ඉන්න දුන්නද කියලා දන්නව නේද? මේක ලේසි නෑ මේක. අපි දන්න සමහර දරුවෝ ඉන්නවා ෆෙන් පැවිදි වෙන්න එනවා ෆෙන් එතන ඒකව පැවිදි කරගන්න විදිහක් නැහැ ඒකගේ ඇඟිල්ල නැහැ ෆෙන් මාපට ඇඟිල්ල නැහැ. මොකද ඒකට දරා ගන්නම් බැරි තැන ලංකාවට එන්න ඕනේ තැන ෆෙන් එතන ඒක මැෂින් එකට තිබ්බා ඇඟිල්ල. ඒතර ඉන්ෂුරන්ස් එකෙන් හම් වෙනවා ලක්ෂ 10ක්ද කොහෙද ෆෙන් එතන ඒක අරන් ලංකාවට ඇවිල්ලා. එහෙම දරුවෝ ඉන්නවා ෆෙන්. මොකද ඒ රටට ගිය ගමන් ෆෙන් එතන මේ රටේ ඉන්න මිනිස්සු මම ඒක කියන්නේ ෆෙන් මම භාග්‍ය සම්පන්න දේවල් ෆෙන් එතන. මොකද කරන්න ෆින්ගද මේවා කරන්න මට ඉතින් ඊට වඩා දෙයක් කියන්න නැහැ. මොකද අපේ කෝණයෙන් දැක්කම මහ පුදුම අභාග්‍ය සම්පන්න දේවල් ෆින්ගද මොකද අපි ගාවත් තරුණයෝ ඉන්නවනේ ෆින්ගද පුදුම සතුටෙන් ජීවත් වෙන මිනිස්සු. පුදුම සතුටෙන් ජීවත් වෙන්නේ ෆින්ගදනි තියෙන දේද නැති දේද හින්දා නෙමෙයි ෆින්ගදනි. අර හිතේ තියෙන ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙන නිසා. හිතේ තියෙන ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙනවා. දෘෂ්ටි ටික පහ වෙලා යනවා. තව ඕනේ කිය ඒ කරන වැඩ පිළිවෙල දැන් එන්නේ නැති වෙලා යනවා. ඒක නිසා තියෙන්නේ මොනවද? ඒවෙන් යැපෙන්න පුළුවන් මට්ටම ඇවිල්ලා තියෙනවා. පින්ගදනි මම නිකන් ගන්න මේ එකක් ගන්න කොරියාව වෙන එක උදාහරණයක් මේ ගත්තේ. කිසිම එකක් විශේෂකරණයට ගන්න එපා. මම කියන්නේ ටිකක් අර තදින් වැඩ ගන්න රටවල් පින්ගදනි. දැන් එංගලන්තේ ගියාම පොඩි ඊට වඩා පොඩි සහනයක් තියෙනවා යන්නත් බෑ ලේසියෙන් ගියාට පස්සේ පොඩි සහනයක් තියෙනවා ඒ අමාරුකම් තියෙනවා ඉතින් යුරෝපෙට ගියත් ලේසි නෑ නේද එතකොට අපි නිකන් ගමු ඒ රටක් වෙනකන් දරුවෙක් ඒ රටට යනකොට අර ගෙදර ඉන්න අම්මලා තාත්තා දෙක දුප්පත් ළමයිනේ යන්නේ ඉගෙන ගන්න නෙමෙයිනේ යන්නේ පිටින් දුප්පත් ළමයි එතකොට අර ගෙදර ඉන්න අම්මලා තාත්තලා දැන් ලොකු සීන මාලිගාව මවා ගන්න. සමහරවිට කතාවත් බැඳලා කොල්ලා ඉතින්. දැන් නෝනා හදා ගන්නවා සීන මාලිගාව. දැන් මහත්තයා කොහෙද යන්නේ? කොරියා යනවා. මොකටද යන්නේ? හම්බ කරන්න. ඊට පස්සේ වෙනතනේ අර දරුවා ගිය ගමන් ඒ දරුවට එතන ඒ වටේ පිටේ ඉන්න අය අනිත් එකේ රටවල් දැක්කට පස්සේ රටවල තට්ටු බිල්ඩින් නේද? ඉතින් ඕවා දැකලා ඔක්කොම කළාට පස්සේ වෙනතනේ අර අනිත් එක රටනේ ඉන්නේ. ඒක ලංකාවේ අය කොහෙද ඉන්නේ? ලංකාවේ අය ඉන්නේ පල්ලෙහා. නේද? ඒ කියන්නේ මේ ඉඩම් හිමි වැලිකාරයෝ ඉන්නවා ලංකාවේ පෙන්. ඒතර කෝටි ගණන් සල්ලි තියෙනවා. මොකද ඒගොල්ලෝ ඔක්කොම කොහෙද ඉන්නේ? පල්ලෙහා. රටේ ඉන්න අය. දැන් රටේ ඉන්න අය නෙමෙයි මේ කියන්නේ. එතන මොකද වෙන්නේ? එයා පොඩ්ඩ උඩින් ඉන්නේ. ඒක නිසා පෙන්ගතනේ අර ලොකු හීනමානයක් දැනෙලා පෙන්ගතනේ. දැන් ලොකුට හිතට ආවා මම ලොකුයි කියලා. නමුත් දැන් ඒක පිරව ගන්න විදිහක් නැහැ. ඒක නිසා ගෙදරට කතා කරන වෙලාවට පෙන්ගතනේ ගෙදර අයට කියනවා හොඳ ආකිටෙක් කෙනෙක් හොයලා ගෘහ නිර්මාණ ශිල්පියෙක් හොයලා මම කරන්න කියලාද? ලස්සන ගෙයක් ඩිසයින් කරගන්න කියලා. ඔබ ඕනනම් කොරියාවේ ඉන්න දරුවොත් එක්ක කතා කරලා බලන්න. අපේ හාමුදුරුවෝ වඩිනවනේ පෙන්ගතනේ. ඒවට. ඒ දරුවොත් එක්ක කතා කරනවානේ පෙන්ගතනේ. අපායක ඉන්නේ දරුවෝ පෙන්ගතනේ. ඒ දරුවෝ ඒව ගෙදරට කියන්නේ නැහැ පෙන්ගතනේ. අපායක ඉන්නේ. සියදින නසා ගැනීමේ ප්‍රවණතාවය එන්න වැඩි වෙනවා පින්විතනේ ලංකාවේ ඉන්න ඒ කියන්නේ ඒ කොරියාව වගේ රටවල් වල ඉන්න ලංකාවේ තරුණයන්ගේ අපි හැබැයි කතා කරන්න ඕනේ දියුණු වෙන සිදිය ගැන මේවා කතා කරන්න බෑ මේවා හංගන්න ඕනේ අපි රටේ දියුණුව ගැන කතා කරමු ඒක හැමෝම කැමතිනේ දියුණුව ගැන කතා කරන්න. නව දියුණු වෙන්න ගිහිල්ලා අර
හැලෙන අය ටික හැලෙන විනාශ වෙන නැසෙන කට්ටිය ගැන. ඒ ගැන කතා කරන්න කවුරුත් කැමති නැහැ. ඒවා කුණුනේ. ඊට පස්සේ වෙන්ගතුනේ ඔන්න හදා ගන්නවා ගයක්. ඒ කියන්නේ ගයක් හදන්න දැන් ප්ලෑන් එක ඇඳලා තියෙන වෙන්ගතුනේ දැන් මේකට කෝටි 3ක් යනවා. දැන් පොඩි ගයක් හදන්න දැන් මහත්තයා රටේ ඉන්නේ පොඩි ගෙවල් හදන්න පුළුවන්. මේ නෝන කෙනෙක් කියන්නේ. එපා නෝනලා කියන්නේ. ඉතින් ගමේ ගොඩේ ගෙදරක ඉතින් මහත්තයා රට ගියා. දැන් ඒ නෝන හදයිද වෙන්ගතුනේ සාමාන්‍යයෙන් මේ කාමර දෙකක විතර පොඩි පළ හතර ගියා. හදයිද? ඔබ කියන්නේ ඉතින් හදයිද? ඔළුවෙන් මෙහෙම කියන්නේ. හදන්නේ නැහැ. ඒතර හදන්නේ මොන වගේ එකක්ද? අනිවාර්යෙන් අර පළ කෑලි තියෙන එකක් හදනවාමයි. ඔව්ද නැද්ද? දැන් එහෙම හදාගත්තා. කෝටි 3යි. ඊට පස්සේ අර දරුවට ඒක කිව්වට පස්සේ දැන් ඒ දරුවා ෆෙන්ගතුනේ ඒ දරුවට එහෙ ලෝන් එකක් දෙනවා. ඒ ලෝන් එකක් දුන්නා කියලා කියන්නේ ෆෙන්ගතුනේ මැරෙනකන් එන්න බෑ මේ. ඒ කියන්නේ වීසා තියෙන සීමාව ඇතුළත තමයි මම හිතන්නේ ලෝන් එක දෙන්න මැත්තේ. එන්න බෑ. එහෙ කොච්චර හිටියත් ඒ පුරවැසියෝ එන්නත් බෑ. අර ලෝන් එක දෙනවා. දැන් ලෝන් එක ගත්තා. ඒ ලෝන් එක අරගෙන ෆෙන්ගතුනේ දැන් කොල්ලා මොකද කරන්නේ? ඒක ලංකාවට එවුවා. දැන් ලංකාවේ ගජරාමෙට ගේ හදනවා ෆෙන්ගතුනේ. හරි සතුටුයි කොල්ලට සතුටුයි ඉතින්. ගේ හදලා ඔක්කොම කළා ෆෙන්ගතුනේ දැන් ගෙදර ආයි පදිංචි වෙලා ඉතින් ඔක්කොම ජොලි ඉන්නවා ෆෙන්ගතුනේ ගෙදර ආයි ඉතින් හොඳ ලොකු ගේනේ. අද මාතකට සැරයක් සල්ලිත් එනවා. ගෙදර හැමෝම හොඳට ඉන්නවා ෆෙන්ගතුනේ. ඔය කාටවත් හිතෙන්නේ නැහැ ෆෙන්ගතුනේ අර කොල්ල විඳින දුක. ඒ කොල්ලට එපා වෙලා තියෙන ජීවිතේ. හරක් වගේ වැඩ ගන්නවා ෆෙන්ගතුනේ. එපා වෙලා තියෙන ජීවිතේ. බණ ටිකක් කියන්න ගියාම ෆෙන්ගතුනේ බණ ටික අහන්න එන්න වෙලාවක් නැහැ ඒ දරුවා. යන්තම් ඉරිදා දවසේ විතරයි මම හිතන්නේ ගොඩක් අයට මම මේ කියන්නේ. ඉරිදා දවසේ විතරයි නිවාඩුවක් තියෙන්නේ ෆෙන්ගතුනේ. ඒකෙත් සමහර අය වැඩ කරනවා ලෝන් එක ගෙවා ගන්න විදියට. ඔය අතර සමහර දරුවෝ ඉන්නවා ෆෙන්ගතුනේ එන්න ඕනේ ලංකාවට දැන් එන්න විදිහක් නැහැ එන්න දෙන්නේ නැහැනේ. ලෝන් එක ගෙවන්න එපා. එල්ලෙනවා. ඔය ප්‍රශ්නේ ඉවරයි. ඒ ගෙදර අය ඉතින් මිනිහ ගෙන්න ගන්නවා ඇති වෙන්නේ. ගෙන්නගෙන පොඩ්ඩක් අඬලා වැළපිලා මේක කමක් නැහැ නේ ගියක් තියෙනවා. මේ අමරනාතර දැන් ඉන්න පුළුවන් ගෙදර. එහෙනම් යවන්න කලින් හිතන්න එපා මේක. ලෝන් එකක් ගන්න කලින් දරුවට කියන්න එපා පුතේ පනින්න පෙර හිතා බලනු කියලා. එදා එපා අර ලේලිත් එක රණ්ඩු වෙන්න. උඹ මගේ ළමයාව කණ්ඩද හදන්න කියලා අහන්න එපා. පින්කත ලේලිගෙන්. මේ මෙච්චර මේ ලොකු ගානක ගයක් හදලා මගේ කොල්ලා මැරිලා ඉන්නේ ඔක මේ ඔහේ කියලා. එහෙම ඇහුවේ නෑනේ කවුරුත් පින්කත. හැමෝටම හරි ජොලි. අපේ පුතා කොරියාවේ ඉන්නේ. මම නියන් ආයි කියන්නේ මම නියන් කොරියාව කියන වචනේ විතරයි මේ පාවිච්චි කරන්නේ. තව තියෙන රටවල් ඒ ඔක්කොම ඔහම තමයි. ඒකයි නේද? හැමෝටම හරි ජොලි. එකෙකුට විතරයි ජොලි නැත්තේ. ඌ දුක් විඳිනවා නැහිනවා. ඒක සමහර දරුවෝ පින්කසනේ. ඇඟිලි තියෙනවා මම අතේ ඇඟිලි එක ඇඟිල්ලට වෙන වෙනස් අගයන් තියෙන්නේ පින්කත. මාපට ඇඟිල්ලට වැඩිලු. නේද? දන්නව ඇති. දන්න පිරිස් ඉන්නවා. මාපට ඇඟිල්ලට වැඩි. ඒක තිබ්බම මේක අර මේ ඔක්කොම තියන්නේ මම හිතන්නේ කෑල්ලක් තියෙනවා. හිතලා බලන්න මේ දරුවා කොයිතරම් පීඩාවෙන්ද ඉන්නේ කියලා තේරෙන්නේ. තමන්ගේ ඇඟේ තියෙන ඇඟිල්ල. මොකද මේ මාපට ඇඟිල්ල නැති වුණාට පස්සේ වෙන්ගතුනේ වඳුරෙක්නේ තනිකර. ඔය වඳුර තව හොඳයි. වඳුරට අර මෙහෙම අල්ලන්න විතරනේ බැරි. දැන් පොඩි හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් මේ කෑල්ල ගියාට පස්සේ වෙන්ගතුනේ දැන් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. බට්ටියක් කන්නේ කොහොමද? මෙහෙම. මෙහෙම ගන්න බෑනේ. ලියන්න බෑ. මෙහෙම ගන්න බෑ. මොකද අල්ලන්න බෑ. ග්‍රිප් එක ගන්න වැඩිපුරම ශක්තිය යොදන්නේ මේ ඇඟිල්ලෙන්නේ. බලන්න මේ දරුවා කොච්චර පීඩාවටපත් වෙලා ඇද්ද කියලා තේරෙන්නේ සිහිය ඇතුව.
අර මෙහෙම පල්ලෙහාට වෙන මැෂින් එකට පින්විතනේ ඒවත් ඔක්කොම සේෆ්ටි දාලා තියෙන පින්විතනේ ඒ සේෆ්ටි කොහෙන් හරි මොකක් හරි කළා පින්විතනේ ඒකට ඇඟිල්ල තියෙනවා. ඕකද පින්විතනේ දිනුවා කියන්නේ. ඒකයි අපිට කියන්නේ පින්විතනේ. ඔබ හැමතිස්සෙම දකින්නේ පින්විතනේ අර සුද්ධෝදන රජුගේ ක්‍රමයේ. සුද්ධෝදන රජුන්ට ඕනේ උනේත් ඒක නෙමෙයි පින්විතනේ. සිද්ධාර්ථ කුමාරයාට පෙන්වන්න ඕන නම් ඔක්කොම සැපයි. පොසිටිව් පැත්ත. ඒ පොසිටිව් කියලා හිතන් ඉන්නේ මේ පැත්තනේ. පොසිටිව් කියලා හිතන් ඉන්නේ මෙතන හැමතිස්සෙම දියුණු වෙනවා නම් අන්න ඒක හරි පොසිටිව් කියලා. දැන් දියුණු වෙන්න ගිහිල්ලා හැලිලා විනාශ වෙලා ඉන්න ටික කවුරු කතා කරන්නේ නැහැ. ඔබ අහලා තියෙනවා පින්විතනේ මේ ලෝකේ 120යි ඉන්නේ පින්විතනේ සාර්ථක මිනිස්සු. ඔය જાතිය සාර්ථකයි. 120යි ඉන්නේ. ඊටු 180ම අසාර්ථක වෙච්ච අය ඉන්නේ පින්විතනේ. නමුත් ඔය 100%ටම කිව්වේ මක් කරන්න කියලාද ඉස්කෝලේ යන කාලේ. දිනුන වෙන්න කියලා නෙමෙයිද පින්විතනේ. ඔය 100%ත් එක්කම කතා කළේ දිනුව ගැන පින්විතනේ. නම 120යි සාර්ථක වෙලා ඉන්නේ. එහෙනම් ඔබට පේන්නේ නැද්ද 180ක්ම පින්විතනේ අසාර්ථක වෙලා ඉන්නේ කියලා ඔය ක්‍රමයට. ඒ අසාර්ථක වෙච්ච මිනිස්සු ගැන කවුද කතා කරන්නේ පින්විතනේ? ඒ අසාර්ථකත්වයට පත් වෙලා පින්විතනේ වෙනසිලා ගිය ජීවිත කොච්චරද? අන්න ඒව පින්විතනේ ඔබ හිතන්න. ඔය ජීවිතේ සංකීර්ණ කරගන්න කලින් පින්විතනේ ඔය හිතන්න. මේක සංකීර්ණ වෙන්න පින්විතනේ ඔබ වෙන වැරදි පාරක යනවා. සම්පූර්ණ වැරදි පාරක යනවා. ඔය යන පාර දැන් එහෙම එකක්. නැවත ඔබට ආයේ මෙහෙට හැරෙනවා කියන එකත් ලේසි නෑ. මොකද මුළු සමාජෙම ඉන්නේ ඔබට එරෙහිව හැරෙන්න ගත්තොත් නැත්තම් ඔබගේ පැත්තේ. මින් කවදා හරි දවසක ඔබටත් ඔහොම ආරංචි වෙයි පින්විතනේ ඔබගේ දරුවට මෙහෙම වුණා කියලා. දෙච්චරයි ඉතින්. ඊට පස්සේ පොඩ්ඩක් අඬලා ආයෙත් ඔබ ජීවත් වෙන්න වෙන මොකක් කරන්නේ. එහෙම නැත්තම් පින්විතනේ ඔබ කල්පනාවෙන් තීරණ ගන්න ජීවිතේ. හොඳට අධ්‍යයනය කරන්න. පිට නිකන් ඔය මිනිස්සු කියනවට වාලේ කරන්න එපා කිසි දෙයක්. හොඳට අධ්‍යයනය කරන්න ජීවිතය ගැන. මේවා කොහොමද මේ වෙන්නේ කියලා. ඇයි මෙහෙම හිතෙන්නේ කියලා පින්විතනේ. ඇයි දරුවෙකුට එහෙම පිටරටකට යන්න හිතෙන්නේ කියලා හිතලා බලන්න පින්විතනේ. හිතෙනවා පින්විතනේ. ඒ හිතුණාට පස්සේ නතර කරන්න බෑ. ආයි අල්ලලවත් නතර කරන්න බෑ. පිටරට යන්න හිතුනම තමයි යනවම තමයි මොනව හරි කරලා පිටරට ගියාට මතක නැද්ද? හිතුණා නම් ආයි ගැලවිල්ලක් නැහැ. මොනව හරි ක්‍රමයකින් යනවා. නතර කරගන්න බෑ. ඒකට හේතුව පින්විතනේ හිතෙන්නේ එහෙට ගිහිලා දියුණු වෙන්න පුළුවන්. ඒකම තමයි එන්නේ. මොකද මෙහෙ දියුණු කරගන්න බැරි වුණා. ඒක නිසා එහෙ ගිහිලා දියුණු වෙනවා කියලා හිතෙන්නේ. ඔය අතරතුර කවුරු හරි පින්විතනේ අඟහරු ග්‍රහයාගේ දැන් අපි පදිංචි කරනවා කියලා කතා කළොත් එහෙම ටක් ගාලා තවුස්සනවා පින්විතනේ කතා දෙකන්න. ඒකට හේතුව මොකද්ද? මෙහෙ මෙහෙ සාර්ථක වෙන්න බෑ. එහෙ ගිහිල්ලා මං අලුතෙන් ජීවිතයක් පටන් ගන්නවා. ඔබට දැනලා නැද්ද පින්විතනේ ජනවාරි 1 වෙනිදාට ඔබට එනවා අමුතු හැඟීම. මේ අවුරුද්ද වැඩක් නැහැ. ඊළඟ එකේ පටන් ගන්නවා. එනවද නැද්ද? මේ වෙනවා. මේ අවුරුද්ද මහා කාබාසිනී අවුරුද්දක්. තව දවස් 5යිනේ තියෙන්නේ. ඕකෙත් ඔය චිත්‍රපටි බලලා අලුත් අවුරුද්දේම පටන් ගමු. මෙතන දරුවෝ ඇති. මෙතන වැඩි හිටියෝ ඇති දරුවා කාලේ ඉගෙන ගන්න කාලේ ඔහම හිටපො. තව සතියයිනේ තියෙන්නේ. ඕකත් ඔහම යන්. ඊට පස්සේ පටන් ගමු. ජනවාරි 1 වෙනිදා ඉඳලා ආයි නෑ කෙලින්ම පාඩම් කරන එකම තමයි. ජනවාරි 1 වෙනිදා ඉඳලා බිස්නස් එකේ හොඳට වැඩ කරමු. දැන් කමන්නේ. දැන් ওই ටික දැන් ඔය ආපු ටිකනේ ඔහම යන්. මේකෙන් මොකක් ගැනද කියන්නේ? ඔය දැන් ආපු ටික තව දවස් 5යිනේ තියෙන්නේ. ඔකත් ඔන්නෝම යන්. මොකක් ගැනද කියන්නේ? ජීවිතය ගැන මේකතනේ. ඒකම මට තේරෙන්නේ නැත්නම් මේ මිනිස්සු අමු කාලාද ඉන්නේ කියලා. මේකතනේ මේ ජීවිතය ගැන කියන්නේ. ඔය දවස් 5 ඔය අරලා දාමු. ජනවාරි 1 වෙනිදා ඉඳලා පටන් ගමු. ඒක නිසා පුළුවන් නම් මේවා තේරුම් ගන්න මේකතනේ. ඔය යන පාර වැරදි. ඔය යන පාර වැරදි ඒකාන්තයෙන්ම වැරදි. ඒක වරදිනවා ඔබට මං කියන හින්දා නෙමෙයි.
වැරදි පාරේ යනකොට වරදින එක මං කියන හින්දා වෙනවා කියලා විශ්වාස කරන්න ඕනේ නැහැ නේද කවුරුත්? වැරදි පාරේ යන්නේ ඔබට වරදිනවා. ආයි කතා දෙකක් නැහැ. ඒක ඔබ කවුරු නිසා යන්නේ කියන එක මම දන්නේ නැහැ. පින්වතුනි ඔබ අසරණ නැති. ඒක මං සමාව දෙනවා. ඒක මං කිව්වේ. මං ඔබත් එක්ක තරහ නැහැ. මට අනුකම්පාවක් තියෙනවා. ඔබ දැක්කම මම හැමදෙස්සෙම හිතන්නේ අම්මෝ බේරිච්ච බේරිලා කියන. එච්චරම හිතෙන්නේ. වෙන මොකුත් හිතෙන්නේ නැහැ. ඒක අපහතට නෙමෙයි හිතෙන්නේ. පින්වතුනි ඇත්ත. අම්මෝ බේරිච්ච බේරිල්ල. මේ එක එක්කෙනා ගාවට ඇවිල්ලා මට කියන්න පුළුවන් අර ඇදෙන ප්‍රමාණය විතරයි වෙනස් වෙන්නේ. පින්වතුනි අම්මෝ බේරිච්ච බේරිල්ල. පුළුවන් නම් ඔබ හදාගන්න පින්වතුනි මන් දිහා බලලා කියන්න අම්බෝ බේරිච්ච බේරිල්ල කියලා. එහෙමත් කියන ඇති. එහෙමත් කියන ඇති. මේ බණ්ඩේ කලින් ඇහුවනම් එහෙම අපිත් මේ විකාර වෙලා මේ දාගෙන මේ විකාර කරගෙන අපිත් ජීවිතේ අම්බෝ බේරිච්ච බේරිල්ල හොඳ වෙලාවට බණ ඇහුවේ නැත්තේ කලින්. මේ මෙතන ඇති. තමන්ගේ දරුවන්ට කියන අය ඇති පින්වතුනි බණ අහන්න එපා ඕන්ට වඩා යන්තම් එහෙම මෙන් අහන්න ඕන්ට වඩා අහන්න එපා. මේ ජීවිතේ තියෙන පුතේ අදියරවල් කාලවල් තියෙනවා. මේ කාලේ හොඳට ඉගෙන ගන්න. ඊට පස්සේ විවාහයක් එහෙම කරගෙන ඉතින් ඊට පස්සේ හිමීට ඒකේ යන්න කියලා. මේ තරුණ දරුවන්ට මේවා මතක ඇති අම්මලා තාත්තලා කියන දේ. ඒකයි. මම නැවතත් කියනවා අපහසුට නෙමෙයි මේ කියන්නේ. ඒක තමයි ඇත්ත. මොකද ඔබ දන්න හොඳම දේ තමයි ඔබ දරුවන්ට දෙන්නේ පින්වතුනි. ඒකයි ඔබ බණ 500ක් ඇහුවත් ඔබ දන්නේ බණ නෙමෙයි පින්වතුනි. ඔබ දන්නේ ලෝකේ. මොකද ඔබ ලෝකයේ සම්බන්ධ අර කියන්නේ ඔස්තාර්ලා. ඔබ ලෝකේ කාලා වතුර බීපු මිනිස්සු. කපටිකම නෙමෙයි. ලෝකේ කාලා ඉන්නේ. ලෝකේ හොඳට දන්නවා. ලෝකේ හොඳට දන්නවා පින්වතුනි. ඒක නිසා ඔබට බණ 5000ක් කියලාවත් බෑ. ඔබගේ දෘෂ්ටි වෙනස් කරන්න. ඔබ බණ ටික අහලා ඒ බණ ටිකත් පාවිච්චි කරනවා ලෝකේ යම් තැනක වැජ වෙලා ඉන්න පින්වතුනි. ඒකයි ඇත්ත කතාව. එදාට ඔබට කියන්න පුළුවන් අපි බණ දන්න ඕන එකක් අහන්න ත්‍රිපිටකයෙන් ඕන තැනකින් අහන්න කියන්න. අන්න එහෙම කියන්න දන්නවා. නමුත් පින්වතුනි ඔබ මැරෙන දවසට ඔබ ගාව ඉතුරු වෙන්නේ මොකද්ද කියලා විතරක් මට පුළුවන් නම් කියන්න පින්වතුනි මට අන්න එච්චරයි ඕනේ. ඔබ මැරෙන දවසක් තියෙනවනේ. නැද්ද? එහෙම එකක් නැද්ද දන්නේ නැහැ දැන්. ඒ තරම් සංකීර්ණ වෙලා දන්නේ නැහැ ජීවිතේ පින්වතුනි. කියන්නේ මැරෙනවා කියලාවත් දැන් නිචි නැද්ද දන්නේ. ඔබ මැරෙන දවසක් එනවා. අන්නේ මැරෙන දවසේ පින්වතුනි ඔබ කියලා ඔබට හඳුන්ලා දෙන්න පුළුවන් මොකක්ද? අන්න ඒක ඔබට අරයි යන්න පුළුවන් පින්වතුනි. ඇත්තටම කිව්වොත් බින්දුවයි. අනුම තරමේ පින්වතුනි ඔබ මැරෙන්නේ ඔබ කවුද කියලාවත් දන්නේ නැත. ඒකයි පින්වතුනි. ඒක හරිම ඛේදවාචකයක්. හරිම ඛේදවාචකයක්. ඔච්චර දුකින් දෙන්න ඕනේ නැහැ පින්වතුනි ජීවත් වෙන්න. නැවත අපිට සිද්ධ වෙලා තියෙන ඒ දුක් විඳින අපි හිතන්නේ පින්වතුනි ඒක ඔබ සසරේ කරපු කර්ම ශක්තිය කියලා. අපි සසරේ කරපු කර්ම ශක්තිය නිසා අම්මා තාත්තා දාලා වැඩිහිටි සහෝදර සහෝදරියෝ ඥාති හිත මිත්‍රාදී සියලු දෙනා බොහොම අපිට ආදරය කරපු මිනිස්සු ඔක්කොම දාලා පින්වතුනි අපිත් ගියා පිටරට. ඒ ගිහලා තමයි යම් කාලයක් පින්වතුනි බොහොම අර ආදරය කරන පිරිස නැතුව ජීවත් වෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ ඉතින් ඒ ඉන්න පිරිස් බොහොම ලෙන්ගතු කන් හදාගෙන එහෙම වුණා. ඊට යම් කාලයක් තිබුණා පිටින් බොහොම දුක්ඛිත ජීවිත බොහොම දුක් විඳින්න. ඉතින් අර සසරේ කරපු ටික ගෙවෙන්න පිටින් ලංකාව හිටියනම් ගෙවෙන්නේ නැහනේ. මොකද ඇඳුම් මැදලා දෙන්න ගෙදර අක්ක කෙනෙක් ඉන්නවා, කෑම වල දෙන්න අම්මා කෙනෙක් ඉන්නවා, අර ටික කරලා දෙන්න තාත්තා කෙනෙක් ඉන්නවා, මේ ටික කරලා දෙන්න අයියා කෙනෙක් ඉන්නවා, අර ටික කරලා දෙන්න ඥාති ටිකක් ඉන්නවා, යාළුවෝ ටිකක් ඉන්නවා, ඔක්කොම ඉන්නවනේ මේක. ඒ නිසා දුක් විඳින්න නැහැ. අපිට තියෙන ඉතින් කන්න බොන දෙන්න ටික කාලා බීලා මැදලා දෙන ටික ඇඳගෙන අරන් දෙන ටික පාවිච්චි කරගෙන ජීවත් වෙන්න. නමුත් කර්ම ගෙවන්න තියෙන ටික පින්විතනේ කොහෙන් හරි කර්ම ගෙවා ගන්න හම්බ වෙනවා. ඒ විදිහට පින්විතනේ මට හිතෙන්නේ ඒකයි ඔබට මේ වෙලා තියෙන පින්විතනේ වෙන මොකුත් නෙමේ මේ සසරේ කරගත්ත කර්මේ. ගෙවන්න ඔය වැඩ පිළිවෙල සකස් වෙලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ මේ වහන්න එපා. කරන්න තියෙන හොඳම දේ තමයි පින්විතනේ කරගත්ත කර්ම ටික මේක ගෙවන්න. ඊළඟ එකේ බලමු මොකක් හරි නිවන කරගන්න. මම ඔය කිව්වේ මම මේ මොනවා කිව්වත් ඔබ කරන දේ. ඒකයි. එවිට නෝනේම කියන්නේ පා ස්වාමීන් වහන්සේ. ඒ ඔබ කියන කතාව. නමුත් ඔබ මම මේ මොනවා කිව්වත්
අන්තිමට ඔබ කරන්නේ ඔන්න ඕක පින්වතුනි. ඔය බුදුබණ ඉතින් හරි ඉතින් නිවන හරි ඔක්කොම හරි. නමුත් ඉතින් ජීවත් වෙලා ඉන්න එපා ඔක්කොටම. ඔන්න ඔතනට ඇවිදලා පින්වතුනි ඔබ අර සංකීර්ණතාවය වැළඳ ගන්නවා. එහෙම නැත්නම් එක දෙයක් කරලා පෙන්වන්න පුළුවන් නම් පින්වතුනි ඔයගේ රෙන්ට් එකට දෙන්න. දැන් ඔබ මහා පර්වත ගයක් හදාගත්තා නම් ඕක රෙන්ට් එකට දෙන්න. ඊළ පුංචි ගයක් හදාගන්න පින්වතුනි AC එකකුත් දාගෙන. පුංචි ගයක්. ඒකෙන්ද ඔබයි පුතයි ඔබයි තුන් දෙනයි නම් ඉන්නේ හතර දෙනයි නම් ඉන්නේ කාමර දෙකක පුංචි ගයක් හදාගත්තා. ඔන්න ඒ ගෙදර බොහොම අඩු සංකීර්ණතාවයක් හරහා AC එකකුත් හයි කරගන්න කමන්නේ. සාරිට මේක කියන්නේ. හයි කරගන්න. බොහොම අඩු සංකීර්ණතාව බොහොම සරල දීපවැත්මක් ගත කරලා බලන්න වෙන්නේ. එහෙනම් අනිත් අය ගහන පදේට නටන්න නැතුව පුළුවන් නම් අන්න එහෙම එකක් කරලා බලන්න නිවන් දකින්න එක පොඩ්ඩක් දැන් අමාරු නම් පැත්තකින් තියමුකෝ ඒක. අර විදිහට ජීවිතයක් හරි ගත කරලා බලන්න. එතකොට ඔබට තේරෙයි පින්විතනේ මේ ගෙදර ඉන්න බල්ලා කොයි තරම් සැපතේ ඉන්න බල්ලෙක්ද කියලා.